ඔයාගේ Facebook page එකේ නමට යටින් some issue කියලා ඇවිල්ලා තියෙනවා නම් ඔයාගේ Facebook එකක් නැති වෙන්න යන්නේ. ඒකෙන් හින්දා මේ වීඩියෝ එක බලලා දැනුවත් වෙන්න. මම පෙන්නන්නම් මොකද වෙලා තියෙන්නේ කියලා. ඔයාලා page එකේ professional dashboard එකට යන්න. ඔයාලගේ නම උඩින් click කරගන්න. recommendation කියන එක උඩ click කරගන්න. බලන්න මෙතන රතු පාටද කොළ පාටද badge එක තියෙන්නේ කියලා. ඊතර මේක click කරගත්තපුවාම මෙතන පල්ලෙහෙන් එනවා page status කියලා. ඒක උඩ ක්ලික් කරගන්න. ස්ටේටස් යටතේ ඔයාලගේ page එකේ ඔයාලා කරපු වැරදි මොනවාද කියලා සම්පූර්ණ විස්තරයක් මෙතන තියෙනවා. මේ විදිහට එක බලා ගන්න පුළුවන්. මේක නම් කරලා තියෙන්නේ වැරදි විදිහේ post එකක් දාලා ඒක share කරලා දිනවා group 21කට. වැරදි post එක group 21කට share කරපු එකේ වැරද්දට තමයි සම්පූර්ණයෙන්ම page එක suspend කරලා තියෙන්නේ. ඒ වගේ වැරදි තිබ්බොත් එහෙම delete කරන්නවත් appeal කරන්නවත් මොකුත් බෑ. take action කියන එකට ගියත් manage admin කියලා විතරයි එන්නේ. මෙතනින් එහාට මොකුත් කරන්න දෙන්නේ නැහැ. back වුණාම තියෙනවා monetization කියලා. ඒක උඩත් click කළා මම පෙන්නන්නම්. monetization වල click කරපුවාම remove your page post කියලා එනවා. මෙතන fix it කියලා ගියාට why this happen කියලා දාලා ඉවර වෙලා මේ mistake එක මොකක්ද කියලා මෙතන දාලා තියෙනවා. ඔයාලගේ page එකෙත් මේ විදියට recommendation කියන තැන හැමදෙලාම check කරන්න. එතන තියෙන්නේ මොකද්ද කියලා බලන්න. ඉස්සරහ රතු පාට මාක් එකක් ඇවිල්ලා not recommendation කියලා ඇවිල්ලා තිබ්බොත් එහෙම ඒ page එක 95%ම ගන්න බෑ. මොකද මෙහෙම නේවට appeal කරන්නවත් option එකක් දෙන්නේ නැහැ. දැන් මේ violation ඇවිල්ලා තියෙන post එකක් උඩ අපි click කරගමු. මේකේ මොන වැරද්ද මොකද්ද? ඒ ටික ඔක්කොම ඇවිල්ලා තියෙනවා. හැබැයි මේකට appeal කරන්නවත් දෙන්නේ නැහැ. take action කියලා ගියාට manage admin කියලා admin අලුත් admin කෙනෙක් add කරන option එකට තමයි යවන්නේ. එතනින් එහාට යන්න දෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඒ විදිය තමයි ඔයාලගේ profile එක check කරගන්න. මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් එහෙම ඇත්තටම මේකට කාටවත් මුදල් ගෙවලා මහන්සි වෙන්න එපා. ඒ ගැන සම්පූර්ණ විස්තර ටික දැනුවත් වෙන්න. ඔයාලා monetization අරගෙන මුදල් හොයන බලාපොරොත්තු වෙන page එක කරන නම් අනිවාර්යයෙන්ම හරිය විදියට නීති අනුගමනය කරලා page එක කරගෙන යන්න. එතකොට ඔයාලා ලොකු ප්‍රශ්නෙන්නේ නැහැ. මොනවාරි ගැටලුවක් තියෙනවා මට කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් විදිහට හෙල්ප් කරනවා. page එක follow කරන් යන්න හැමෝටම. එහෙනම් ජය වේවා.